ආයිබෝවන් ආයිබෝවන් පුතාලා අද එහෙනම් තව ලස්සන පාඩමක් තියෙන්නේ සිම්පාව් ගැන සත්තු ගැන ගොඩක් සත්තු ගැන තුමින් එහෙම කියලා සත්තු ඔක්කොම ගැන කතා කරන්නේ අද එයින් සිම්පාව් ටික දෙනෙක් ගැන වෙනම කතා කරනවා සිව්කාව ගොඩක් නෙමෙයි ටිකක් මෙන්න මේ පේනව නේද පුතාලට පිටුන ටික ඉන්නවා අලියයි පූසයි ලේනයි හාවයි සිංහයයි අපි මේ පස් දෙනා ගැන අද ලස්සනට කරනවා පස් දෙනා ගැන කතා කරලා පස් දෙනා ගැන සින්දුවක් ඒක එක්කෙනා ගැන සින්දුවක් කියලා ලස්සන වැඩක් කරන්නයි ලෑස්ති වෙන්නේ හරිද හැබැයි පුතාලා ඈ ගහන්න නැතුව හොඳ පුතාලා වගේ අත් දෙක බැඳගෙන පුතාලා දන්නවා සූම් පන්තියට ඉන්න නේද සූම් පන්තියට යන පුතාලා දන්නවා කිසිම සද්දයක් කරන්න එපා ගෙදර අයටත් කියන්න පැය භාගයයි තියෙන්නේ ගොඩක් වෙලා නෙමෙයි ඒ පැය භාගේ සද්ද නොකර පුතාලට උදව් වෙලා අහගෙන ඉන්න කියලා පුතා ඇහෙන හරියෙන් සද්ද කරන්න එපා කියලා පුතාලා ඉන්න හරියට සද්ද එවන්න එපා සද්ද නැතුව අහගෙන ඉන්න කියලා අනිත් අය අහගෙන ඉන්න හරි එතන සද්ද කරන්නේ නැතුව ඉන්න කියලා සද්ද આવොත් අපිට අහගන්න අමාරුයි ඔන්න දැන් ඔන්න එනවා අද අයන්තික ටීචර් ඉස්සර වෙන්නේ හාවෙක් ඈ ඔන්න පාඩම කරනවා එක එක ඔන්න බලමු ටීචර් හාවෙක් ඉන්නවා පෝස් එකක් තියෙනවා ඊට පස්සේ ඒකුත් තියෙනවා බල්ලි මේ දාගෙන ඉන්න ටීචර් කවුරු වගේද පේන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ මොකක්ද? රැඩ්ලි. ඒකනේ ලස්සන හරි. ටීචර් හාවෙක් වගේ පේනද චුට්ටක් විතර මේ මූණෙන් උඩින් බැලුවහම. මෙහෙන් බැලුවහම පේනවනේ හාවෙක් වගේ. දැන් ඔන්න පුතාලා හැමෝම අපේ මොන්ටිසෝරි පුතාලා හැමෝම රැබිට්ලා දැකලා තියෙනවා. ඇත්තටම මැස් දෙකට දැකලා තියෙනව නේද? ඇත්ත රැබිට්ලා. පුතාලගේ මොන්ටිසෝරි ලස්සන සුදු පාට රැබිට් කෙනෙක් ඉන්නව නේද? හැමෝම දැකලා තියෙනව නේද රැබිට් කෙනෙක්ව? දැන් මොන ටීචර් කියලා දෙන්නේ හාව ගැන රැබිට් ගැන. ඔය හාවොන්ගේ දැන් ඔය වගේ සුදු පාට හාවෝ ඉන්නවා. අපි ගෙවල් වල ඇති කරන්න ගන්නවා. එහෙම ඉන්නවා සුදු පාට හාවෝ. සමහර ගෙවල් වල ඇති කරන්න ගන්නවා. අපිත් ගෙනල්ලා තියෙන්නේ පුතාලට පේන්න ඕන නිසා. පුතාලට බලන්න හාවෝ ගැන. ඒකයි අපිත් ගෙනල්ලා තියෙන්නේ. හැම ගෙදරම හාවෝ ඇති කරන්නේ නැහැ. හොඳද? දැන් ඒ වුණාට තව හාවෝ ටිකක් ඉන්නවා කැලේ ජීවත් වෙන හාවෝ. ඒගොල්ලන් ඉන්නේ කැලේ. එයාලා කැලේ කෑම කාලා තමයි යාළුවෝ ඉන්නේ. ගොඩක් වෙලාවට කැලේ ඉන්න හාවෝ මෙන්න මේ පාට. මේ දුඹුරු පාට වගේ හාවෝ. කළු පාට හාවොත් ඉන්නවා තව. කළුයි සුදුයි පාට තියෙන හාවොත් ඉන්නවා. හොඳද මේ පේනවනේ දුඹුරු පාට මේ සුදු පාට මේ අපි මොන්ටිසෝරි ඉන්න හාව වගේ කෙනෙක් නේද ඒ වගේ කෙනෙක් ටීචර්ගේ මූණේ ඉන්නේ ඒ වගේ කෙනෙක් දැන් එතකොට පුතාලා කියන බලන්න හාව මොනවද කන්නේ කියලා මොනවද කන්නේ කැරට් කනවා හාව හරි මාසයි කැරට් තව එකේ හාව කනවා පොන්චි දුන්නත් ඒව කනවා කොළ චාති උදු පියලිය කියලා තනකොළ එකක් තියෙනවා ඒක කන්න හාව හරිම ආසයි හාව ඒ කොළ කන්න හරිම ආසයි උදු පියලිය කියලා හොඳද කොළ චාති කනවා එළවලු චාති කනවා ඒව හැම එකම කන ගමන් කැලේ ඉන්න හාව තමයි ගොඩක් ඒව කන්නේ ගෙදර ඉන්න හාවත් කනවා ආයේ ගෙදර ඉන්න හාව බතුත් කනවා සමහරවිට අපේ මේ ඉන්න හාවට එහෙම බත් ටිකක් දුන්නාම සමහරවිට කනවා හොඳද එහෙම හාවත් ඉන්නවා. දැන් හාව කියන්නේ මොන වගේ සතෙක්ද? එයා සුදුම සුදුයි ඇඟ සුදුයි නේද? මේ වගේ පාටක් ඉන්නවා. ඒකට පුතාලා සාමාන්‍යයෙන් දන්නේ හාව සුදු පාටයි කියලා. අපි කියන්නේ සින්දුවේ කිරි සුදු හාව කියලා නේද? සුදු පාටයි කියලා තමයි අපි දන්නේ හාව. එතකොට හාව හරි අහිංසකයි. අහිංසක සතෙක් නේද හාව කියන්නේ? එයා කාටවත් කරදර කරන්නේ නැහැ. වෙන සතෙක් කරන්නේ එයා එයාගේ පාඩුවේ ඉන්නවා. ඒ සතෙක් නේද හාව කියන්නේ? කරනවා නේද පුතාලා? කතා ගොඩාක් හාව ගැන ඉන්නව නේද? හාව ගැන කියනව නේද? හාව කොහොමද ඉන්නේ? එයා ඇවිදින්නේ පයින්. එයාට නෑ පැන පැන යන්න හරිය පැන පැන අපි
වලින් jump කියලා කියනවා නැත්නම් hop කියලා කියනවා hop. hop කරනවා කියන්නේ හාව පනිනවට. හොඳද? එයාට ඇවිදින්න බෑ. එයා කරන්නේම පනින එක තමයි. දැන් ටීචර් ලස්සන සින්දුවක් කියා දෙන්නද හාව ගැන? පුතාලේ කිරි සුදු හාව, පිංචි පිංචි හාව. ඕවා හොඳ හැමෝම දන්නව නේද ඒ සින්දු? ඒව පුතාලා දන්න සින්දු. ඒව කියා දීලා වැඩක් නැහැ. අලුත් ඉංග්‍රීසි වලින් සින්දුවක් කියා දෙන ඉංග්‍රීසි එකක්. පුතාලා ඒක දන්නේ නැහැ. පුතාලා ටීචර් කියා දෙන්නම් දැන්. අහන් ඉන්න. මම ඊට පස්සේ WhatsApp එකට එදා වගේ එවන්නම් සින්දුව. පුතාලා පාඩම් කරගන්නවද අහලා? ආයි මොන්ටිසෝරි එද්දි ඔය සින්දු ඔක්කොම පාඩම් වෙලා තියෙන්න ඕනේ. ඔන්න එහෙනම් අහගන්න. ඒ සින්දුවේ කියන්නේ රැබිට් ගැන. ඒ කියන්නේ හාව ගැන. ඒ රැබිට්ගේ නෝස් එක ගැන කියන. නෝස් එක කියන්නේ මොකද්ද? නහයට. නෝස් කියන්නේ රැබිට්ගේ නෝස් එක. නෝස් එක. ඒ නෝස් එක මොන පාටද පුතේ? රෝස පාටයි මේ. රෝස පාටයි නේද? රෝස පාට නෝස් එක. පින්ක් කලර්. එතකොට මේ කන් එයාගේ කන් කොහමද? කන් දිගයි නේද? නේ? long ears. long ears කියන්නේ දිග කන්. එයාට තියෙන දිග කන්. පුතාලා දැකලා තියෙනවනේ හාවගේ. මේක නම් හාවගේ නැට්ට පේන්නේ නැහැ. හාවගේ නැට්ට කොහමද? පුළුම් බෝලයක් වගේ. මෙහිම බෝලයක් නේ තියෙන්නේ. පුළුම් බෝලයක් වගේ තමයි හාවගේ නැට්ට. හොඳද? ඒක ගැනත් කියනවා cotton ball එකක් වගේ තමයි යාගේ tail එක කියලා. tail එක කියන්නේ මොකද්ද? හාවගේ නැට්ටට අපි කියන්නේ ඕන සතෙක්ගේ නැට්ටට අපි කියන්නේ tail කියලා. මොකක් කියලාද? tail කියලා. ඒක තමයි කියන්නේ පුතාලා අහන් ඉන්න. Cadbury's rabbit with the pink nose, with the pink nose, with the pink nose, long ears and white body, white body, white body. Its tail is like a cotton ball, cotton ball, cotton ball. Hop little rabbit, hop, 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 hop. Hop කියේ මොකද්ද? පනිනවට. little rabbit කියේ චූටි rabbit පැන යන්න කියනවා. ලස්සනයි නේද? පාඩම් කරගන්න ඕනේ. ඔන්න දැන් හාව යනවා. හාව හිංසකයිනේ. දැන් හාව යන්නේ. දැන් ලොකු සතෙක් මෙතෙන්ට එන්න යන්නේ. ඔන්න ඉන්න ලොකුම සතා එන ඔන්න බලන්න. ඉන්පිදෙන්ද යන්නේ? කොහොමද පුතහලා? කොහොමද? මම මේක දාගෙන පුතාලට ඇහෙන්නේ නැහැ. ඒ නිසා මම මෙයාව අයින් කරලා මෙයා කවුද? මෙයා කවුද? නේද? ඔන්න අලිය අයින් වෙන්නම හරිනේ. අලියෙක් නේද? අලියෙක්. අලියට ඉංග්‍රීසි වලින් මොකද්ද කියන්නේ? elephant. අලියා කියන්නේ ලොකුම සතා නේද? ගොඩබිම ඉන්න වතුරේ නෙමෙයි ගොඩබිම ඉන්න ලොකුම සතාට තමයි අපි අලියා කියන්නේ. මේ ඉන්නේ නේද? අලියයි පැටියයි දෙන්නෙක් ඉන්නවා. අලියා කියන්නේ ගොඩබිම ඉන්න ලොකුම සතා. එයාගේ දල තියෙන එක්කිනාට මෙහෙම දල සමහරුන්ට දල තියෙනවා නේද? දල තියෙනවා දැකලා තියෙනවා නේද? සුදු පාටට දල තියෙනවා. දල තියෙන අයට කියන්නේ ඇතා කියලා. දල තියෙන අයට අපි මොනවද කියන්නේ? ඇතා කියලා. අලියාගේ දල තියෙන එක්කෙනාට අපි කියන්නේ ඇතා කියලා. මෙන්න ඉන්නවා. මේ තියෙන දල තියෙන එක්කෙනෙක්. මෙයා අලියා, මෙයා ඇතා. පේනව නේද පුතාලට? පේනව නේද? ඇතා. ඉතින් අලියා කියන්නේ හරිම ලොකු සතෙක්. ඒ වගේම අලියා අපිට ගොඩාක් ප්‍රයෝජන වැඩ උදව් කරන සතෙකුත් නේද? කොහොමද වෙන්නේ? පෙරහැර යනවා අලියා නේද? ආයේ ලොකු වැඩ කරගෙන ඔය ගස් කපල කොට අදිනකොට එහෙම කොට ඇදලා දෙන්න අලියා යනවා. නේ? පුතාලා පෙරහැර යනකොට පුතා දකින්න නේද? පෙරහැර යනවා. අලියා කන්නේ මොනවද? අලියා කන්නේ මොනවද? ඔව් කොට කිතුල්. ගස්වල කොළ, කොස්කොළ જાති කන කොස්කොළ එහෙම අලියා කනවා. කිතුල් කොට තමයි ගොඩක් අලියා කැමති. ඊනට පළතුරු જાති කනවා නේද? උග්ගස් එහෙම අලියා හරි කැමති උග්ගස් කන්න නේද? අලියා උග්ගස් කන්න කැමති. අලියා මොන පාටද? කළු පාටයි. අලියා කළු පාටයි.
ඔව් පාටයි අපිට එක පාට දකින්න නම් ලොකු ගල් ගෙඩියක් දකින්න වගේ නේද? අලියා දකින්නේ අලියා ලොකුම ලොකුයි. ඒ වගේම අලියා සැරයි අලියා ගොඩක් නපුරුයි නේ අලියා සැරයි. ඒ වුණාට මේ කැලේ ඉන්න අලියා තමයි ගොඩක් වෙලාවට හිම සැර වෙන්නේ. අනිත් අලියා නම් ඒ කියන්නේ අපි පෙරහැර හැම යන්නේ කියලා යා හීලා කරගෙන ඉන්නේ. කියන්නේ මිනිස්සුන්ට ඕන විදිහට යාව යාළු කරගෙන ඉන්නේ. මිනිස්සුන්ට ඕන විදිහට යාළු කරගෙන ඒ නිසා තමයි අලියාගේ පිටේ යන්න පුළුවන් නේද? පිටේ යන්න පුළුවන්, එහෙම යන්න පුළුවන් එහෙම වෙලා තියෙන. යා මිනිස්සුන්ට ඕන විදිහට යාළු කරගෙන ඉන්න සතෙක්. යාළු නම් අලියත් හරිම හොඳ යාළුවෙක්. යාළු කරගත්තම කැලේ ඉන්න අලියා නම් යාළු නෑ. එයා නම් හරිම සැරයි මිනිස්සුන්ට ගහලා නේද? මිනිස්සු මරනවා, මිනිස්සු පොඩි ගහනවා නේද? එයා සැරයි. හරිද අපි අලියා ගැන ගොඩක් අපි තව ගොඩක් වෙලා කතා කරන්න බෑ. තවත් තුන් දෙනෙක් ඉන්නවනේ යාළුවෝ නේද? තව තුන් දෙනෙක් ගැන අපි කතා කරන්න ඕනනේ. ඒ හින්දා අලියා ගැන අපි මේ කතා කරපු ටික ඒ වගේම අම්මලත් එක්ක අපච්චිලත් එක්ක අයියලා අක්කලත් එක්ක අලියා ගැන කතා කරන්න. අලියා ගැන තවත් දේවල් හොයාගන්න. හරිද? අලියා ගැනත් මං එන සින්දුවක් මමත් කියන්න නේද? අලියා ගැන සින්දුවක්. ඒක නම් පුතාලා දන්න එකක්. ඔන්න අලියා මහ ලොකුයි හොඬ වැලක් දිගයි ගඟේ දාලා නාවනකොට කළු ගලක් වගේ. ඒක නම් දන්නවනේ. ඒක නම් දන්නව කොහොමද? අලියා මහා ලොකුයිනේ. අලියා හරිම ලොකුයි. හොඬ වැල කියන්නේ මේ ඉස්සරහින් තියෙන නේද? හොඬ වැලත් දිගයි නේ. හොඬ වැලත් දිගයි. අලියා හරි කැමති වතුරේ ඉන්න. අලියා ගොඩක් වෙලා ගඟේ ඉන්නකොට මෙහෙම හොඬ වැලෙන් වතුරට ගගහ හරිම සතුටෙන් සෙල්ලම් කරනවා වතුරේ. ඉතින් ගඟේ දාලා නාවනකොට පේන්නේ කළු ගලක් වගේලු නේද? අලියා පේන්නේ කළු ගලක් වගේලු ගඟේ දාලා නාවනකොට. එහෙනම් අලියා ගැන ඇති නේද? තව අලියා ගැන දේවල් ගෙදර මේ වැඩි හිටියෝගෙන් කතා කරලා අලියා ගැන තොරතුරු ගොඩක් එකතු කරන්න. හරි නේද? එහෙනම් දැන් ආපහු වෙනවා ඔන්න තව යාළුවෙක් බලන්න කවුද කියලා යානම්. ඔන්න බලන්න. ඔන්න එනවා. ඔන්න බලන්න ඔයාලා කියන්න බලන්න ඔයාලම කවුද එන යාළුවා කියලා. ඔන්න තව යාළුවෙක් එනවා. න්‍යාව් කවුද න්‍යාව් කියන්නේ? පූසා. අන්න හරි. පූසා තමයි න්‍යාව් කියන්නේ නේද? පූසට මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? cat. දැන් ගලවන්නම් කැට්ට පේන්නේ ටීචර් නැත්තම් පුතාලා ටීචර් පේන්නේ ටීචර්ත් මේ S2 කපලා මෙහෙම පේන්නේ. හරිද? මෙහෙම තියාගන්නම්කෝ කැට්ට. කැට් පූසා කොහොමද පුතේ කෑ ගහන්නේ? කො හැමෝම කෑ ගහලා පෙන්නන්න බලන්න. කියලා කොහොමද? පූසා කොහෙද ඉන්නේ? පූසා කැලේද ඉන්නේ? සතෙක්ද? කැලේ ඉන්නේ. එයා කැලේ තනියෙන් ඉන්න සතෙක් නෙවෙයි. පාරේ හැම ඉන්නවා. හැබැයි කැලේ ඉන්නේ නැහැ පූසා. පූසා ඉන්නේ ගෙවල් වල නේද? කවුරු හරි ඇති කරනවා. අපි කියන්නේ හුරතලයට ඇති කරනවා කියලා. පුතාලගේ සමහර කට්ටිය ගෙවල්ල පූසා ඇති නේද? ඉන්නවද? සමහර ගෙවල් වල ඇති පූසෝ නේද? දැන් ගෙදර තමයි පූසෝ ඉන්නේ. එහෙම නැත්නම් අපි කල්පනා දකිනවා සමහර දාලා ගිහපු පූසෝන්ව නේද? කවුරුත් අයිතිකාරයෙක් නැතුව නැත්නම් ගෙදර කට්ටිය හුරතලයට ඇති කරනවා. අපි කියන්නේ pets ලා කියන ඉංග්‍රීසියෙන් ගෙදර ඉන්නවද? ඒකනේ අපි යාට කෑම දෙනවා, අපි කන බත් කනවා. හැබැයි යා ගොඩාක් ආස මොනව කන්නද? අක්කාස මාළු කන්න. මාළු වලට එහෙම හරි ආසයි. මාළු හාර කරවල ගොඩාක් මාස බත් කනවටත් වඩා. හැබැයි බත්ුත් කනවා ගෙදර ඉන්න පූසෝ නේද? කිරි බොනවා. පූසෝ හරි ආසයි කිරි බොන්න. කිරි බොන්න හරි ආසයි. එයාලා කිරි බොනවා ඤාව් ගාලා කොහෙට හරි වෙලා නිදාගෙන කම්මැලිකම ඉන්නවා නේද? එහෙම නේද?
සත්තු දඩයන් කරන්න හොඳට එයාලා දන්නවා. පුතාලට පූසා ගැන ටීචර් ලස්සන සින්දුවක් කියා දෙන්නද? පූසා ගැන නම් පුතාලා දන්නවනේ කැට් ගැන නේද? කැට් ගැන ගොඩක් දේවල් දන්නව නේද? දැකලා තියෙනවනේ හැමතිස්සෙම. කවුරුත් දැකපු නැති අය නෑ නේද පූසෙක්ව? තියෙනව නේද? හැමෝම දැකලා තියෙනවද? ඔව් ආයේ පූසෙක් දැකලා නැති වෙන්න බෑ කවුරුත්. එහෙනම් ටීචර් පූසා ගැන ලස්සන සින්දුවක් කියා දෙන්නද? සිංහල හා ඔන්න අහන් ඉන්න ලස්සන සිංහල සින්දුවක් කියා දෙන්නම් ඈ. පුළුන් කොට්ට අත් දෙක තබලා හොරෙන් හොරෙන් වටපිට බලලා ගමන් බිමන් යාමට හපනා පූසාමිනේ හෙමින් සැරේ මා දෙස බලලා ඥාව් ඥාව් ගීතය ගයලා මගේ උකුල් තලයට පනිනා පූසාමිනේ. මොකක්ද කිව්වේ? පුළුන් කොට්ට අත් දෙක තබලා කිව්වේ? එයාගේ මේ අටිපතුල පුළුන් කොට්ටයක් වගේ. එයා චූටි පැටවුන්ගේ හැම හරිය පුළුන් කොට්ටයක් වගේ. ඒක තියලා වටපිට බලනවලු. නේද? එයා ඇවිදින්නේම හරි ආසයි මෙහෙම පස්සවනවා. ලොකු නැට්ටක් එහෙම තියනවා නේද ටිකට? නැට්ටක් තියනවා නේද? ඒගොල්ලන්ට හොඳට ඉව දැනෙනවා. මේ නහයට ඒගොල්ලන්ගේ හොඳට කොහේ හරි සතෙක් එහෙම ඉන්නවනම් හොයාගන්න පුළුවන්. එහෙම ඇවිදිනවා. එයා හරි ආසයි කාගේරි ගෙදරින් එක්කෙනෙක්ගේ ළඟට වෙලා පැනලා ඉන්න. ඒකයි කියන්නේ ඥාව් ඥාව් ගීතේ ගයලා මගේ උකුල් තලයට පනිනා පූසාමිනේ කියලා. ලස්සනයි නේද ඒක? පාඩම් කරගන්න පුතාලට එවන්නම් සින්දු නම් පාඩම් කරගන්න ඕනේ. මොන්ටිසෝරි ආවේ නැති වුණාට සින්දු පාඩම් කරගන්න ඕනේනේ. පුතාලට එවන්නම් මේක දැක්කද මේ පූසෝ? මේ බලන්න පූසෝගේ පාට ගොඩාක් තියෙනවා මේ. දුඹුරු පාට පූසෝ ඉන්නවා, කළු පාට ඉන්නවා, සුදු පාට ඉන්නවා. මේ වගේ පාට ගොඩක් තියෙන අය ඉන්නවා. දැක්කද? පූසෝන්ගේ එහෙම පාට පූසෝ ඉන්න ඔය වගේ පාට. රතු පාට සුදු මේ නිල් පාට එහෙම නෙමෙයි. මෙන්න මේ වගේ පාට පූසෝ ඉන්නවා. හොඳද? ඔන්න දැන් බලන්න පූසාගේ වගේ ಜಾති ලොකු සතා කවුද කියලා. අපුරු සතෙක් ඔන්න එනවා බලන්න. කවුද මෙයා? සිංහයා නේද? සිංහට අපි කොහොමද කියන්නේ ඉංග්‍රීසි වලින්? මගේ කටට ගන්න මමත් ලයන් නේද? ලයන් ඒක අයින් කරන්න. හරි නේද? දැක්ක නේද ලයන්ව? ලයන්. ඔව් මෙන්න ඉන්නවා ලයන් කෙනෙක්. ලයන් සිංහයා කියන්නේ කැලේ ඉන්නේ සැරම සතා කැලේ රජා නේද? සිංහයා හරි ආඩම්බරයි නේද? කැලේ ඉන්නේ හරිම ආඩම්බරම සතා. ඒ වගේම සැරම සතා. සිංහයා කියන්නේ හැමෝම සිංහයාට බයයි නේද? අනිත් සතු සිංහයාට බයයි. අපිට සිංහයා දකින්න පුළුවන්ද කැලේ මේ අපි කොහේ හරි අපි පාර වෙන අපිට අනිත් සතු දකින්නවා වගේ වැලිය දකින්න පුළුවන්, හාව දකින්න පුළුවන්, පූසා දකින්න පුළුවන්. අපිට සිංහයා දකින්න පුළුවන්ද එහෙම? බෑ නේද? සිංහයා කැලේ හිටියත් අපිට නම් කැලේ සිංහයා දකින්න හම්බ වෙන්නේ නැහැ. අපි සිංහයා දකින්න නම් කොහටද යන්න ඕන? සත්තු වත්තට නේද? සුවේකට නේද? සුවේකට ගියොත් විතරයි අපිට සිංහයා දකින්න පුළුවන් වෙන සත්තු වත්තේ නේද? ඇත්තම සිංහයා දකින්න වන්න සත්තු වත්තට නැත්තම් අපි ටීවී එකෙන් එහෙමනම් මේ වගේ සිංහයෝ නම් දකින්නවනේ. අපි ඇත්තම සිංහයා දකින්න නම් අපිට යන්න වෙන්නේ සත්තු වත්තට. ඉතින් කොහොමද ඒත් සිංහයාම අපිට අල්ලන්න එහෙම බෑ. පූසා ඇල්ලුවා වගේ සිංහයා අල්ලන්න පුළුවන්ද? බෑ. අපි ඈතට වෙලා බයෙන් තමයි සිංහයා දිහා බලන්නේ. ඉච්චරටම සිංහයා සැරම සැර සතෙක්. කොහොමද සිංහයා ඉතින්? එයා කන්නේ මොනවද? සිංහයා කන්නේ මස් ಜಾති විතරයි නේ. වෙන අනිත් සතුන්ගේ මස් ಜಾති තමයි අනිත් සතු අල්ලගෙන හවු ගාලා පැනලා සතාව අල්ලගෙන එයා කන්නේ ඒ අනිත් සතු විතරයි නේද? මොනවා හරි මස් జాතියක් මොන එයාට කන්න එයා නැතුව ගස්වල කොළ වෙන අල జాති ඒවා කන්නේ නැහැ නේ. සිංහයා කන්නේ මස් වර්ග. ඉතින් සිංහයා කියන්නේ හරිම හරි සැර සතෙක්. ඒ උනාට ඒ වගේම හරියාටම කැලේම ඉන්න ලොකු සතෙක්. ඒ වගේම අනිත් අයට වැඩි මේ අලියට වැඩි පොඩි උනාට ටිකක් ලොකු කැලේ ඉන්න ලොකු සතෙක්. එයා රාම්චු පිටින් ඉන්නේ.
එයාට නේද සිංහයාට පවුලේ මේ සිංහගේ පැටවු සිංහයාගේ ගෑනු සතට කියන සිංහ දෙන ගෑනු සතට කියන්නේ මේ සිංහ පැටවු මේ ඔක්කොම එකට අදින සතුටෙන් කැලේ ඉන්න ලොකු කැලෑවල මේ පොඩි කැලෑවක් එහෙම නෙමෙයි ලොකු කැලෑවල විතරයි සිංහයෝ ඉන්නේ. ඒගොල්ලන්ගේ ගෙදර ගල් ගුහාවල් කැලේ තියෙන ලොකු ගල් ගුහාවල් ඇස්සේ තමයි ඒගොල්ලන් ගෙදර හදාගෙන ඉන්නේ. ඒ ගෙදරට වෙලා බොහොම සතුටෙන් සැරට ඉන්න සතෙක්. එහෙනම් සිංහයා ගැන සින්දුවක් කියන්න අලුත් සින්දුවක් ඒකත් අපි එවන්නම්. ඒවා අලුත් සින්දු හින්දා පුතාලට අහලම නැති සින්දු. හරිද? ඒකත් ඔන්න අපි එහෙනම් කියමු බලන්න. මම කියන්නම් අහගෙන ඉන්න. පුතාලට ඊට පස්සේ එවන්නම් ඒ සින්දුව පාඩම් කරන්න. මෝන වටේ ලෝම පිරුණු සිංහයා කැලේ සතුන් බය කරන සිංහයා සතුන් මරා කෑම කන්න සිංහයා කැලේ ඉන්න රජා තමයි සිංහයා. කොහමද? සිංහයා ගැන අය කියන්නද? මෝන වටේ පිරුණු සිංහයා කැලේ සතුන් බය කරන සිංහයා සතුන් මරා කෑම කන්න සිංහයා කැලේ ඉන්න රජා තමයි සිංහයා. කොහමද නේද? මූණ වටේ ලෝම පිරීලා තියෙනවා. කැලේ සතුන් හරිම බයයි සිංහයාට. සතුන් මරාගෙන තමයි යා කන්නේ. කැලේ ඉන්න රජුරෝ තමයි සිංහයා. හරි නේද? ඒ චූටි සින්දුවක් ඒක පොඩි පුතාලට එවන්න එක පාඩම් කරගන්න. හරි නේද? එහෙනම් ඔන්න තවත් යාළුවෙක් එනවා. එයාත් කවුද බලන්න? එයා නම් පුතාලා හොඳටම දැකලා තියෙන පුතාලා දකින්න යාළුවෙක්. ඔන්න බලන්න එයා කවුද කියලා. මේ මෙතනත් ඉන්නවා යා. කවුද මේ? ලේනාට මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? ටිකක් විතර මතක හිටින් නැති නමක් පුතාලට. මොකක්ද? Squirrel. මොකද්ද? Squirrel. හරියට කියන්න. Squirrel. Squirrel කියලා කියන්නේ ලේනට ඉංග්‍රීසි වලින්. හරිද? මෙයාව නම් හැමෝම දැකලා තියෙනවා නේද? හැමෝම පුතාලගේ ගෙවල් වලට එළියට ගිහාම ගස්වල මේ දවස්වල නම් ගොඩක් ඉන්නවා. මේ දවස්වල පළතුරු තියෙනවානේ. ගස්වල පැන හැම තැනම යනවනේ. ලේන ගොඩක් ඉන්නවා නේද? එයාලත් ඔය අපේ ගෙවල් වලම වගේ වහලවල් අස්සේ එහෙම යාලා ගෙවල් හදා ගන්නවා. එයාලත් සමහරවිට කුරුල්ලෝ වගේ අර කොළ අතු ගෙනෙල්ලා, කොළ කෑලි ගෙනෙල්ලා, පිදුරු කෑලි ගෙනෙල්ලා, රෙදි කෑලි එහෙමත් ගෙවල් වලින් හොරෙන් අරන් ඇවිල්ලා එයාලගේ ගෙදෙට්ට දාලා තමයි යාලා ගෙවල් හදාගන්නේ. චූටි පැටවු ඉන්නකොට ගේ හදලා පරිස්සමට තියලා තියෙනවා පැටවුන්. සමහර පුතාලා නම් පැටවුවක් දැකලා ඇති. නේද? ඔය සමහර ලාවට ගස් වලින් එහෙම පැටව බිමටත් වැටෙනවා. එහෙම වුණාම මොකද කරන්නේ? පරිස්සමෙන් වරගෙන එක්ක යාළගේ අම්මලාට දෙන්න ඕනේ. නැත්තම් අම්මයි තාත්තයි යාළගේ නැත්තම් එයාලා පරිස්සමෙන් හදා ගන්න ඕනේ. ඔයගලන්ගේ අම්මයි අප්පච්චිත් එක්ක එකතු වෙලා නේද? එහෙම නේද? මේ ලේනාගේ මේ බලන්න. ලේනාගේ මේ අපි කියන යාට තුන්වෙනි අප්පු කියලා කියනවා. මෙහෙම ඉරි තුනක් පිට දිගේ තියෙනවා. මේ බලන්න. පේනව නේද? ලස්සනට මෙහෙම ඉරි තුනක් තියෙනවා. මෙහෙම අතෙන් අරන් හොඳට කෑම කන්න පුළුවන්. මේ ටීචර් ගාව ඉන්න ලේනාගෙත් දත් දෙකක් තියෙනව නේද ලොකු? ඒ ලේනොට ලොකු දත් තියෙනවා. හොඳට පළතුරු හපන්න. ඔය මේ අම්බ එහෙම හොඳට අතට අරගෙන හොඳට හපන්න තමයි එහෙම දත් දෙකක් තියෙන්නේ. අපිට බෑ නේද ඔය අම්බ එහෙම හපන්න? ඒ වුණාට මෙයාලට නම් පුළුවන්. මෙයාලගේ දත් දෙක හොඳටම හයයි. ඒකෙන් ඇනලා මෙහෙම හපනවා. හපලා එයාලට කන්න පුළුවන්. දැකලා තියෙනව නේද? එයාත් සිව්පා සතෙක් තමයි. එයාට කකුල් හතරක් තියෙනවා නේද? චූටි වුණාට දැන් අලියත් සිව්පා සතෙක් ටීචර් කියලා දුන්නා වගේ. ඒ වුණාට ලේනා කියන්නේ චූටි සතෙක්. ඒ වුණාට එයාත් සිව්පා සතෙක්. කකුල් හතරක් තියෙන සතෙක් නේද? එයාත් චූටි කාලේ කිරි බීලා තමයි එයාත් ලොකු වෙන්නේ. එයාත් හරිද? එයාගේ අම්මගෙන් එයා කිරි බොනවා. පුතාලා කිරි බොනවා වගේ. එහෙම.
දැන් එහෙනම් අද අපිට ගොඩක් වෙලාව නෑනේ. හැබැයි මේ සත්තු 5 දෙනෙක් ගැන කියා දුන්නා. 5 දෙනාගේ සින්දු පහ නම් හැමෝම පාඩම් කරගන්න ඕනේ. පුළුවන් නේද? පුළුවන් ටීචර්. කියලා අමතක වෙන්නත් බෑ. ඉංග්‍රීසියෙන් කියන නම අමතක වෙන්නත් බෑ. හොඳද? ඔන්න ලේන ගැනත් ලස්සන සින්දුවක් ඉක්මනට කියා දෙන්නම්. ඔන්න අහන් ඉන්න සිංහලෙන් සින්දුවක් කියා දෙන්නම්. ඒක කොහොමද කෑ ගහන්නේ? සමහරලාවට නේද? නැත්තම් ටින් කියනවා. උදේ වරුවට එම හරියට ලේනොන්ගේ සද්ද පුතාලා අහන්නකො දැන් එළියට ගිහිල්ලා හොඳද? මේ සත්තු ඔක්කොම වගේ දකින්න පුළුවන් අලියයි සිංහයයි ඇරෙන්න. ලොකු ටීචර් කරපු දෙන්න ඇරෙන්න නේද? එහෙනම් අනිත් ටික ගැන බලන්න ඕනේ පුතාලා දකින්නකොට ලේන නම් හැමදාම පේන සතෙක්. ඔන්න සින්දු අහන් ඉන්නකො දැන් ටින් 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 ඔහොම හිටින් අඹයක් කනවද චූටි කටින් මී අඹ ගෙඩියක් කඩලා අතින් දෙනවද ලේනෝ මටත් ඉතින්. පුතාලා දන්නව නේද මේක? සමහරවල් දන්න ඇති. දැන් මතකත් නැතුව ඇතිනේ. ඉතින් මේ මොන්ටිසෝරි ආයෙම නැති නිසා නේද? ඒ වුණාට පාඩම් කරගන්න ටීචර් කියනවා. ඔය නිකන් වෙන වෙන සින්දු එහෙම කියන්නේ නැතුව ටීචර් කියා දෙන මේ ලස්සන සින්දු පාඩම් කරගන්න පුතාලා. හොඳද? ඔන්න දැන් එහෙනම් අද පාඩම ඉවර කරා. දැන් ලොකු ටීචර් ඇවිල්ලා හෙට කරන්න තියෙන වැඩ ගැන පුතාලත් එක්ක කතා කරයි. අහන් ඉන්න. අන්නේද පුතාලා? එහෙනම් පුතාලා ඔන්න සත්තු 5 දෙනෙක් ඉගෙන ගත්තා. සත්තු 5 දෙනාගේ සින්දු ටිකක් පාඩම් කරගන්න. මේක දෙන්නේද? very good. එහෙනම් සුදු පුතාලා වැඩ ටිකත් ওই වගේම හොඳට කරන්න. එහෙනම් පුතාලා ඔක්කොටම බුදු සරණයි. බුදු සරණයි පරිසරය. අනායිබෝවන් පුතේ. Bye.